අධ්‍යාපනයේ නැවුම් ප්‍රෝග්‍රෑම් ටක්සලාව කොලේජ්. ඔයාලගේ ශිෂ්‍යත්ව විභාගයේ පරිසරය කියන කොටසට අදාළ ප්‍රශ්න කීපයක් අද අපි සාකච්ඡා කරමු. එතකොට මං කාලය ගොඩාක් ගන්නෙ නැහැ. ඒ නිසා මං කෙලින්ම යනවා පළවෙනි ප්‍රශ්නේ. බලාගන්න මේ බෝඩ් එකේ තියෙනවා පළවෙනි ප්‍රශ්නය. එතකොට මේ පළවෙනි ප්‍රශ්නේ හොඳින් බලන්න. වැඩි ජනයා ආහාර කල්තබා ගැනීම සඳහා භාවිතයටගත් ද්‍රව්‍යයක් වූයේ. එතකොට උත්තරේ තියෙනවා වී බිස්ස, මී පැණි, ලුණු. එහෙමනම් දැන් ඉස්සල්ලාම වැඩි ජනයා. කවුද මේ වැඩි ජනයා කියන්නේ? පුතේ වැඩි ජනයා කියන්නේ පුලින්ද ජනයා. අපි යාට තව නමක් තමයි පුලින්ද. ඒ වගේම තව නමක් කියනෝනේ වැද්ද ආදිවාසීන් කියලා. එහෙනම් ආදිවාසීන් කිව්වත් පුලින්ද කිව්වත් වැඩි ජනයා කිව්වත් මේ නම් තුනෙන්ම එකම ජන කණ්ඩායමක් තමයි හඳුන්වන්නේ. එතකොට මේ වැඩි ජනයා ආහාර කල්තබා ගැනීම සඳහා භාවිතයට ගත්ත ක්‍රම. දැන් අපි වී බිස්ස කියන්නේ වැඩි ජනයාට ආවේනික එකක් නෙමෙයි. වී බිස්ස භාවිතා කරන්නේ කෘෂිකාර්මික පරිසරයේ වී අස්වනු නෙලා ගත්තට පස්සේ අන්නේ වී අස්වනු ඊළඟ කන්නේදී වෙනතේ භාවිතයට ගැනීම සඳහා සුරක්ෂිත කිරීම. දැන් ඔයාලට බලන්න පොඩ්ඩක් මෙන්න මේ රූපරාමුවේ ඔයාලට පේන්නේ වී බිස්ස. ඒ වගේම ඊළඟට අපිට තියෙනවා මී පැණි. ඇත්තටම පුතේ වැඩි ජනයා එයාලගේ ප්‍රධාන ජීවනෝපාය උනේ දඩයම්. එහෙනම් දඩයමෙන් ජීවත් වෙන අයගේ මස් කල් තියාගන්නට ඕන නරක් නොවේ. ඒ සඳහා ඒ අය කරන්නේ භාවිතයට ගන්න මී පැණි. මී පැණි වල ඇතුළට මස් කුට්ටි කපලා දාලා ඒගොල්ලන් අරන් තියෙනවා. මුට්ටියක දාලා තියෙනවා. ඊට පස්සේ අවශ්‍ය වෙලාවෙදි ගන්න. එහෙනම් වැඩි ජනයා ආහාර කල් තබා ගැනීමේදී භාවිතයට ගත්තේ මොනවද? මී පැණි. එවනම් බලන්න දෙවෙනි ප්‍රශ්නය. වැලියට දැමීමෙන් කල් තබා ගත හැකි ආහාරයකි බතල, පුවක්, කොස් ඇට. ඔන්න දැන් පේනවා බතල. එතකොට බතල වැලියට දැම්මම බතල නරක් වෙනවා. ඒ නිසා බතලත් අපිට වැලියට දාන්න බෑ. ඊළඟට බලන්න පුවක්. පුවක් වැලියට දැම්මොත් වේලිලා යනවා. ඊළඟට තියෙනවා කොස් ඇට. හැබැයි කොස් ඇට වැලියට දැමීමෙන් අරන් තියා ගන්න පුළුවන්. අපි ඒවට කියනවා වැලි කොස් කියලා කල් දියාට පස්සේ. එහෙමනම් ඔයාලා අනිවාර්යයෙන්ම මේ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව මේ අවුරුද්දේ විශේෂයෙන්ම අවධානයක් දෙන්න. හොඳයි. එහෙමනම් බලන්න පුතේ තුන්වන ප්‍රශ්නය. වැල සෑම විටකම එතෙන්නේ නැගෙනහිර දිශාවටය, දකුණු දිශාවටය, බස්නාහිර දිශාවටය. දැන් බලන්න වැලක් එතෙන්නේ මොන දිශාවටද? දැන් ඔයාලට ඕන වැලක් එතිච්ච වැලක රූපරාමුවක් තියෙනවා. අන්නේ රූපරාමුව හොඳින් බලන්න. දැන් ඔයාලට පැහැදිලි. එහෙනම් මේ වැල ඇතිලා තියෙන්නේ මොන දිශාවටද? මොන දිශාවටද? දකුණු දිශාවට. මොන දිශාවටද? දකුණු දිශාවට. එහෙනම් පුතේ බලා ගන්නකෝ ඊළඟ ප්‍රශ්නය. ඩෙන්ගු මදුරුවා බිත්තර දමන්නේ අපිරිසිදු ජලයේ, පල්ලු ජලයේ, පිරිසිදු ජලයේ. දැන් ඔයාලා දන්නවා ඩෙන්ගු මදුරුවා. ඩෙන්ගු මදුරුවා සෑම විටම බිත්තර දාන්නේ ඇත්තටම මොන පරිසරයක? නරක් වූ ජලයක, පල්ලු ජලයක නෙමෙයි. ඉතා පිරිසිදු ජලයේ තමයි ඩෙන්ගු මදුරුවා බිත්තර දාන්නේ. එහෙනම් පිළිතුර වෙන්නේ පිරිසිදු ජලයේය. බලන්න පුතේ ඊළඟ ප්‍රශ්නයක් දැන්. හේන් ගොවිතැනේදී වන සතුන්ගෙන් ආරක්ෂා වීම සඳහා සකසා ගනු ලබන පැල්පත හඳුන්වන නම් දඩු මැස්ස, උඩ පැල, පැල. දැන් හේන් මගාවේ
ඇත්තටම පැලක් තියෙනවා. දඩු මැස්සක් තියෙනවා. උඩ පැලක් තියෙනවා. මේ තුනම අපි භාවිතයට ගන්නවා. ඇත්තටම අපි වනසතුන්ගෙන් ආරක්ෂා වෙනවා. මොකද අපි පැලේ හිටියට අපිට පැලෙන් ආරක්ෂා වෙන්න බෑ වල්ලාලි වගේ සතුන්. එහෙනම් අපි වල්ලාලි වගේ දරුණු සතුන්ගෙන් ආරක්ෂා වෙන්න මොකද කරන්නේ? ගහක් උඩ පැලක් හදනවා. දැන් ඔයාලට පේනවනේ මෙන්න මේ රූපරාමුවේ මේකේ තියෙන පුතේ අන්න උඩ පැල. උඩ පැල. එහෙනම් ඒ මගාවේදී වනසතුන්ගෙන් ආරක්ෂා වෙන්න භාවිතයට ගන්න මොකද්ද? උඩ පැල. හොඳයි දරුවනි. එහෙනම් මේ වගේ වීඩියෝ තව තවත් නරඹන්න ඔයාලා අපේ තක්සලාව E-College YouTube channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරන්න. මේ like කරන්න. ඔයාලට මේ වීඩියෝ එක හොඳට තේරුණා නම් comment කරන්නකෝ. ඒ වගේම යාළුවන්ට share කරන්නත් අමතක කරන්න එපා. හොඳේ. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.